කලින් වීඩියෝ එකේදී මෙන්න සාරියේ ඉදිරිපස කොටස වර්ක් කරගන්න විදිය මම කියලා දුන්නා. මේ තියෙන්නේ ඒකේ සම්පූර්ණයෙන්ම වැඩ නිම කරපු ඉදිරිපස කොටස. අද මම කියලා දෙන්නම් මේ සාරියේ ඔසරි කොටස හදා ගන්න විදිය. මේ තියෙන අපි හදන සාරියේ ඔසරි පොට කොටස. මේක මම අරගෙන තියෙනවා අඟල් 35ක් දිගට. ඒකෙන් 30යි දාලා තියෙන ඩිසයින් එක. ඉතුරු පහ අපි තියලා තියෙනවා මේ සාරියේ අඳිනකොට රඳව ගන්න, හැට්ටකට ගහන්න හොඳට රඳව ගන්න පුළුවන් වෙන්න තමයි ඒ කොටස ඉතුරු කරලා තියෙන්නේ. එතකොට මේ අපි එදා කියලා දුන්න විදිහට ඩිසයින් රෙද්දෙන් අඟල් 3ක වගේ ප්‍රමාණයක් තමයි මේ ඔසරි පොට කොටසට අලවලා තියෙන්නේ. මේක සම්පූර්ණ හොඳට මේ සාරියට අලවලා තියෙනවා. ඒ වගේම තවත් කොටස මෙතෙන්වත් අලවලා තියෙනවා. එතකොට මේක හොඳට ඇඳහම ලස්සනට පේනවා. අපි දැන් බලමු මේකේ පිටුපස පැත්තට එන කොටස. මේකට මම අරගෙන තියෙන්නේ පොඩි ක්‍රිස්ටල් වලින් මල් හදලා මේ අරගෙන තියෙන්නේ මේ ඔයාලට කැමති නම් පුළුවන් මේ විදිහටම ඩිසයින් දෙද්දෙන් සම්පූර්ණ මේක වර්ක් කරගන්න. ඒ වුණාට මම අරන් තියෙන්නේ පොඩ්ඩක් චාම් වෙන්න. මේක ගොඩක් ලොකුවට ඩිසයින් කරලා තියෙන හින්දා මේක පොඩියට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මේ කොටස තියෙනවා අඟල් 56ක්. මේකේ යටටත් මම දාගෙන තියෙනවා පොඩි ඩිසයින් එක සම්පූර්ණම. ඔයාලට මේ විදිහේ සාරියක් හදාගන්න අමාරු නෑ. මේක වර්ක් කරන විදිහ කියලා දුන්නාම හරිම පහසුයි. මේ විදිහට ඔයාලත් ගෙදරදීම සාරියක් හදාගෙන ඇඳලා බලන්නකො කොහොමද ලස්සන කියලා.